සුබදහවලක්. ඒ වගේම උදා වෙන අලුත් අවුරුද්ද ඔබේ සියලුම යහපත් සිතුම් පැතුම් බලාපොරොත්තු සියල්ලක්ම ඉටුවන වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අවුරුද්ද කියලා කියනකොට ගම ගැන කතා නොකරම බෑ. දුර ඈතක ඉඳලා අමාගෙන එන මදපවනේ දැවටීගෙන එන්නේ අවුරුදු කාලයට. කෝල් හඬ, එහෙමත් නැත්නම් රොබන් හඬ. වසර පුරාවටම අධ්‍යාපනය ලබා ගන්න ඕන නිසා අනාගතය හොය හොය අධ්‍යාපනයේ වෙනුවෙන්ම කාලය ගත කරපු අපේ පුංචි යාළුවන්ට ගමට ගිහිල්ලා වෙල්ලිපනැල්ලේ දුව පැනලා සෙල්ලම් කරන්න අවුරුදු කාලයේ තරම් නිදහස ලැබෙන කාලයක් තවත් නැහැ. ඒ විතරක් නෙමෙයි වැඩිහිටියන්ට උනත් කප්පරක් වැඩ එක්ක සමාජයේ තරගකාරීව ජීවත් වෙන රටාවෙන් මිදිලා නිදහසේ පුංචි නිවාඩුවක් ගත කරන්න අවුරුදු කාලයේ තරම් තවත් කාලයක් නැහැ. ඒ වගේම තමයි අපේම ජන සංගීතය, අපේම ජන හදගැස්ම ඇතුළත් වෙලා තියෙන, අන්තර්ගත වෙලා තියෙන, ලාංකීය ජන හදගැස්ම තුලින් නිර්මාණය වෙලා තියෙන ජන සංගීතය, ජන කවිය පිළිබඳව කතා බහ කරන්නත් සුදුසුම කාලය, හොඳම කාලය විදිහට අපි සිංහල අලුත් අවුරුද්ද හඳුන්වනවා. ඒ නිසාම අපි හිතුවා මේ හෝරාවක කාලය තුල සිංහල ජන සංගීතය, සිංහල කවිය, ඒ වගේම ජන ක්‍රීඩාව මේ හැම දෙයක්ම නිර්මාණය වුණේ කොහොමද? මේ වෙනකොට වර්තමානයේ මේ දේවල් භාවිතා වෙන්නේ කොහොමද? වෙනස්කම් වලට භාජනය වෙලා තියෙනවද? මෙන්න මේ වගේ දේවල් ගැන කතා බහ කරන්න ඕනි කියලා. ඉතින් ආරාධනා කරනවා හෝරාවක කාලයක් රැඳෙන්න 90.1 වගේම setfm.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබේ පවුලේ රේඩියෝ WhatsApp එකේ. ජන සංගීතය ගැන කතා කරනකොට ජන සංගීතයේ තියෙන ප්‍රධානතම අංගයක් තමයි කවිය කියලා කියන්නේ. කාව්‍යං රසාත්මකං වාක්‍යං. එහෙමත් නැත්නම් රසාත්මක වාක්‍ය කවියයි. මේ විදිහට විශ්වනාථ පඬිවරයා වරක ප්‍රකාශ කරලා තිබුණා. නමුත් ලාංකීය ජන සංගීතයේ තියෙන කවිය ගැන කතා කරනකොට කවිය කියන දේ අර්ථ ගන්නවන්නේ කොහොමද? ඒ ගැන කවියකින්ම අපි අහලා බලමු. අහස පොළව මොහොත අහස උපන්නේ අස්මිදෙන් නොවේද පොළව උපන්නේ උව පුතු පෙන් නොවේද මොහොත උපන්නේ මුව සිරසින් නොවේද කවිය උපන්නේ හිත පතුලෙන් නොවේද. ඒ විදිහට කවිය ඉපදලා තියෙන්නේ හදවතේ තියෙන සියුම් සිතිවිලි වල එකතුවෙන් කියලා තමයි අපිට ඔබට කියන්න පුළුවන් කමක් තියෙන්නේ. කවිය බිහිවුනේ කොයි ආකාරයෙන්ද, කවිය කියන්නේ මොකක්ද කියන එක ගැන දේශීය වගේම විදේශීය විචාරකයන් විවිධ මත පළ කරලා තියෙනවා. ඒ දේවල් ගැන කතා කරනවට වැඩිය අපි හිතුවා ලාංකීය ජන සංගීතය ඇතුළත් කවි ගැන වැඩිපුර මේ වැඩසටහන තුලදී කතා බහ කරන්න ඕනි කියලා. සාමාන්‍යයෙන් ජන කවි කෘති විදිහට අපිට දකින්න ලැබෙන්නේ නැහැ. දෙක තුනක් තියෙනවා. කෞසිලිමුන එහෙමත් නැත්නම් සසඳාවත, මෝදෙව්දාවත කියන විදග්ධ කාව්‍ය රීතිය භාවිතා කරලා ලියපු කවි නම් අපිට පොත් වශයෙන් දැක ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් යසෝදරාවත, තුන්සරණය මෙන්න මේ වගේ දේවලුත් කෘති බවට පත් වෙලා තියෙනවා. නමුත් ජන කවි නිර්මාණය වෙලා තියෙන ජනතාව අතරින් විශේෂයෙන් මේවා කෘති බවට පසු කාලේ ඉන්නව යම් යම් අවශ්‍යතා මත ලියවුණා මිසක් කවි සාමාන්‍යයෙන් ලියලා පළ කරන විදිහට කෘති විදිහට පළ වෙන්නේ නැහැ. මොකද ඒවා කාලීන අවශ්‍යතාවයේ විදිහට කටවහරින් පැවතෙන සම්ප්‍රදායක් හින්දා. අපි හිතුවා මේ ගැන තවත් කෙනෙක්ගෙන් අදහස් ලබා ගන්න අවශ්‍යයි කියලා. ඒ නිසාම අපි සම්බන්ධ කරගත්තා රන්වල පදනමේ වර්තමාන නියමුවා. ඔහු සහන් රන්වල. අපි ඔහුගෙන් අහලා දැනගමු මුලින්ම ජන සංගීතය කොයි විදිහටද බිහි වුණේ කියලා. ලෝකයේ මිනිස්සු තමන්ගේ
මූලික අවශ්‍යතා පිණිස ආහාර වාසස්ථාන සොයාගෙන යන අතර වාරේ මේගොල්ලන්ට නොයෙකුත් ස්වභාවික උපද්‍රවයන්ට මුහුණ දෙන්න වෙනවා. එතකොට ඒගොල්ලන්ට තේරුම් ගන්න බැරි වසංගත රෝග, නියංග, දුර්භික්ෂ, වැසි වගේ දේවල්. ඒතර මේගොල්ලන් කල්පනා කරනවා මේක යම්කිසි නොකන්න බලවේගයක්. සමහර එක දෙවියන් වහන්සේ කියලා කියන, සමහර දෙවියෝ ගොඩක් කියලා කියන, මෙහෙම මිනිස්සු විසින් මේක තේරුම් ගන්න මේ ස්වභාවධර්මික එක විදියට. ඒකත් මේගොල්ලෝ ඒක සඳහා පවත්වන පුදු පූජා, ගායනා වගේ දේවල් කෙමෙන් මේ සමාජ සමස්තක එකතු වෙනවා. ඔව්, ඒ විදිහට ජන සංගීතය ආරම්භ වෙනකොට ලෝකයේ පිළිබඳව අපි පොදුවේ තමයි කතා කළේ. වර්තමානයේ වෙනකොට පවතින සංගීත රටාවන් නිර්මාණය වෙන්න ජන සංගීතය තමයි ප්‍රබලතම සාධකයේ බවට පත් වෙලා තියෙන්නේ. ඉන්දියාව ගැන කියනවා නම් ඉන්දියාවෙත් සංගීතයේ වර්ධනයට ගැමි සහ ගෝත්‍රික ගීත යොදාගෙන තියෙනවා. ඒවා විවහල් වෙලා තියෙනවා. විතරක් නෙමෙයි, දැන් බටහිර පිළිබඳව අපි කතා කරනවා නම් යුරෝපීය සංගීතය සඳහා මුල් වෙලා තියෙනවා පල්ලිවල ගැයූ ගීතිකා, ඒ වගේම ජනගීත මුලාශ්‍රය වෙලා තියෙනවා කියලා සාධක හම්බ වෙලා තියෙනවා. ලංකාවේ මුල් කාලේනම ශාන්තිකර්ම වගේ දේවල් තමයි දේව භක්තිය සහ සබහාදහමේ තියෙන යම් උපද්‍රවයන් තේරුම් ගන්න නොදියුණු සමාජයක හිටපු ජනතාවට හැකියාවක් තිබුණ නැති නිසා ඒ ශාන්තිකර්ම වගේ දේවල් තුලින් දේව භක්තිය තුලින් ඔවුන් විශ්වාස කළා සබහාදහමෙන් තියෙන උපද්‍රව මගහරවා ගන්න හැකියාවක් තියෙනවා කියලා. ඒ ඔස්සේ තමයි ජන සංගීතය සඳහා මූලික අඩිතාලම දැවිලා තියෙන්නේ. ඉන් අනතුරුව ලාංකීය ජන සමාජය දිහා බලනකොට පේන්න තියෙන දෙයක් තමයි ජනකවියේ උපත පිළිබඳව හොයාගෙන යනකොට ශ්‍රමය මේ සඳහා මූලිකත්වය අරගෙන තියෙනවා. ලංකාවේ ජනකවිය තුලින් රැකියාව, ඊළඟට ගැමි ජනතාවගේ සිතුම් පැතුම්, මේ හැම දෙයක්ම කෙටි වෙලා තියෙනවා. ඒ ගැන සහන් රන්වල අදහස් දක්වන්නේ මෙන්න මේ විදිහට. සිංහල ජන සමාජයේ මේ දේවදහිලි නැත්නම් මේ ශාන්ති කර්ම වලට අමතරව අපි දකිනවා විවිධ රැකියාවන් කරන අය මේ රැකියාවේ තියෙන රිද්මය පවත්වා ගැනීමත් එක්ක කරන ගායනාවන් තියෙනවා. එතකොට ඒවට අපි වර්තමානයේ මෙහෙගී කියලා හඳුන්වනවා. යම්කිසි මෙහෙයක් රැකියාවක් කරන අතර වාරේ කරන ගායනාවන්. ඒක සමහරට ගැල්ගී නැත්නම් පැලේ ගායනා කරනකොට දැන් පැල්ගී කියලා කියනවා. පාරෝපදිනකොට කියපේවා පැල්ගී වෙලා තියෙනවා. මෙන්න මෙහෙම ඒ රිද්මය පවත්වා ගැනීම සහ සමහරට සංනිවේදන මාධ්‍යයක් විදිහට දවස් වෙලාවකට එයාගේ කාන්තිය බය නැති කරගන්න ක්‍රමයක් විදිහට මේ ගායනාවන් කරලා තියෙනවා. ඒකට මේවා අහගෙන ඉන්න බාලයෝ මේවා පුරුච්චාරණය කරලා මේ ගායනාවන් කරනවා. මේවට තව එකතු පහදු වෙනවා දේවල්. මේවා පරම්පරාවෙන් පරම්පරාවට ගලාගෙන ආපු ජන සමූහයක් විසින් මේ පරම්පරාවෙන් පරම්පරාවට ගායනා කරපු ගීත වලට අපි ජනගී කියලා පොදුවේ විවහාර කරනවා. ඒ විදිහට ජනගීත හිපත් නැත්නම් ජනකවි නිර්මාණය වෙලා අද වෙනකොට විවිධ පැතිකඩ ඔස්සේ ජනකවිය, ජන සංගීතය විසිරීලා තියෙනවා. අවිහිංසක ගැමි ජනතාවගේ හදවතේ තියෙන සිතුම් පැතුම්, ඊළඟට විශේෂයෙන් කියනවා නම් ඔවුන්ගේ හැඟීම්, දුක, ශෝකය, විඩාව, කාන්සිය, මේ වගේ මානුෂීය හැඟීම් ජනකවිය හෝ ජනගී මගින් තමයි ඔවුන් විසිරුවා හැරේ. ඒ විදිහට ගැමි ජනතාව අතරින් නිර්මාණය වුණු කවි විදිහට සැලකෙනවා කුඹල් කර්මාන්තය ආශ්‍රිතව, දිවර කර්මාන්තය ආශ්‍රිතව, එහෙමත් නැත්නම් පතල් කවි කියලා අපි හඳුන්වනවා. පැල් කවි, මේ වගේ ශේෂ්ත්‍ර ගණනාවක් තියෙනවා. මේවට පොදුවේ කියන්නේ මෙහෙගී කියලා. ඒ කියන්නේ රැකියාව ආශ්‍රිතව කරන නිර්මාණ හින්දා. අපි දැන් සූදානම් වෙන්නේ ඔබට පැල් කවි කිහිපයක් අහන්න දෙන්න. කාලේ කරපු අකුසල් පළදීලා මෙම කාලේ විදිති දුක් පල වලට වෙලා සේතංගය උන්නාද හොටත් කලියෙන් ඇවිල්ලා රජ කාලේ පටංග පුරුදුයි පෙල්
කවේ තෝරාලා ඔය විදිහට තමන්ගේ හිතේ තියෙන හැඟීම් ප්‍රකාශ කරන මාධ්‍යයක් විදිහට ජනකවිය පුරාණයේ ඉඳන්ම මිනිසා භාවිත කරලා තියෙනවා. ජනකවි යොදාගෙන නිර්මාණය වුණු ජන සංගීතය යොදාගත්ත මියුරු ගීතයක් අපි දැන් ඔබට අහන්න දෙන්න ඕනේ කියලා හිතුණා. රෝහණ බැද්දකේ තමයි මේ ගීතය ගායනා කරන්න විශේෂත්වයක් තියෙනවා. ගීතය ලියලා තියෙන්නේ සංගීතවත් කරලා තියෙන්නේ රෝහණ බැද්දකේ විසින්ම තමයි.